කියන්න අර මිනිහගේ තියෙන ශාන්තකම ලෝකේ පෙරරුණත් මීහට නම් ගානක් නෑ වගේ. ඒක නිකම් නින්දක් නෙමෙයි වගේ. ඒක ගැඹුරු සමාධියක්. අර මැස්ස පවා එයාගේ ධානයට බාධා කරන්න බයයි. ඉතින් මෙහෙම හිතපු අපේ මහදැන මුත්තා බිම වැතිරිලා ඉඳපු මිනිස්සයා ළඟට ඇවිදගෙන ගියාලු. ඒයි තරුණයා නැගිටිනවා බොල. කවුද මේ වෙලාවේ මගේ බත්පතට එහෙම අත්ත තියනව නෙමෙයි ඔහේ. බත්පත ආන් දැක්කද? නිදාගෙන ඉන්නකොටත් මොහු කෑම උපයෝගී කරගෙන ධානය වඩනවද කොයිද? ඔහොම හිතපු අපේ මහදැන මුත්තා කොහොම හරි මේ මිනිස්සයව ගෝලයක් කරගන්න තමයි බලන්නේ. මොකද මිනිස්සයෝ මට නිදා ගන්න දෙනවා. නුඹේ ඔය අපූරු සමාධිය මම දැක්කා. නුඹ වගේ නිශ්චල මනසක් තියෙන කෙනෙක් තමයි මට ඕන. මම මහදැන මුත්තා. කැමතිද මගේ ගෝලයෙක් වෙන්න? ගෝලයෙක් වුණොත් කන්න හම්බෙනවද? වැඩ කරන්න ඕනද? උඹ මාව පරීක්ෂා කරනවද? දැනුම නම් තියේ බඩ පිරෙන්න කන්නම. වැඩක් තියෙන්නේ ඉතින් හිතන එක තමයි. හිතන එක විතරක් නම් කාර්යයක් නෑ. මං එන්නම්. මගේ නම රබ්බොඩ අයියා. අපේ මුත්තා කොහොම හරි රබ්බඩ අයියව ගෝලයක් කරගත්තා. ඒ වුණාට මහදැන මුත්තා රබ්බඩ අයියා ලොකු නුවණැතෙක් කියලා තමයි හිතානේ ඉන්නේ. ඉතින් දැන් දෙන්නම එක චාරිකාව යන්න පටන් ගත්තලු.